අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ඔබේ සුරතල් බලලාට හෝ ඔබේ සුරතල් සුනකයාට ලබා නොදිය යුතු ආහාර පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. සතුන් කෙරෙහි ඇලුම් කරන ඔබ ඔබේ සුරතලා ඔබේ පවුලේ සමාජිකයෙක් විදිහට සලකලා සමහර වෙලාවට ඔබ සාමාන්‍යයෙන් අනුභව කරන ආහාර සුරතලාට ලබා දෙන්න යනවා. මොකද මේ தත්ත්වය ගොඩක් මාරාන්තික වෙන්න පුළුවන්. සමහර ආහාර තියෙනවා අපි අනුභව කරත් අපේ සුරතලුන්ට සුදුසු නැති. ඔබේ සුරතලාගේ ආරක්ෂාව වෙනුවෙන් පශු වෛද්‍යවරයෙක් විදියට මම අද ඔයාලව දැනුවත් කරන්නම් මොන වගේ ආහාරද අපි අපේ සුරතලාට ලබා නොදිය යුතු කියන එක ගැන. පළවෙනි එක තමයි චොක්ලට්. මොකද මේ චොක්ලට් වල තියෙන තියෝබ්‍රෝමින් කියන රසායනික සංයෝගය සුරතලුන්ගේ හෘද ස්පන්දනය වෙනස් කරනවා. ඒ වගේම ශරීරයේ ගොඩක් රසායනික ක්‍රියාවලි අකර්මණ්‍ය කරලා වෙනස් කරන්න පුළුවන් රසායනික සංයෝගයක් තමයි මෙන්න මේ චොක්ලට් වල තියෙන තියෝබ්‍රෝමින්. චොක්ලට් මිනිසුන්ට පහසුවෙන් ජීර්ණය කරලා ඉක්මනට දේහෙන් බැහැර කරන්න පුළුවන් වුණත් සුරතල් සතුන්ගේ ස්නායු පද්ධති ඒ වගේම හෘදයේ මාංශ පේශී වල අධික උත්තේජනයක් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ උත්තේජනය නිසා ක්ෂණික අකර්මණ්‍යතාවයක් මරණයන් පවා වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා මේ චොක්ලට් කියන දේ සුරතල් සතුන්ට ලබා නොදිය යුතු ආහාරයක්. ඊළඟ එක තමයි ලූණු සහ සුදු ලූණු. මෙන්න මේ ලූණු කුලයේ ශාකවල තියෙන N-propyl disulfide කියන රසායනික සංයෝගය නිසා සුරතලාගේ රතු රුධිර අණු වල තියෙන හිමොග්ලොබින් අණු වලට විශාල හානියක් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ ලූණු සහිත ආහාර සුදු ලූණු සහිත ආහාර ලබා දීම නිසා දරුණු රක්තහීනතාවයක්, ශරීරයේ රුධිර මට්ටම ක්ෂණිකව අඩුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මතක තියාගන්න ඕන ලූණු සුදු ලූණු වගේ ආහාර කොයි වෙලේකවත් ඔබේ සුරතලාට ලබා දෙන්න හොඳ නැහැ. ඒ වගේම අපි දැනගන්න ඕන කාරණයක් තමයි මේ ලූණු සුදු ලූණු වල තියෙන සංවේදීතාවය බල්ලෙකුට වඩා පූසෙකුගේ පසුගුණයක් වැඩි. ඊළඟ ආහාරය තමයි මිදි සහ වියලි මිදි. මේ මිදි සහ වියලි මිදි වලට පුළුවන් ඔබේ සුරතලාගේ වගුගඩු සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කරන්න. ඔබ සුරතලාට වියලි මිදි හෝ මිදි ආහාර ලබා දීලා පැය 6ක් වගේ කාලයක් යනකොට දරුණු වමනයක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම දවස් 3ක් වගේ යනකොට සම්පූර්ණයෙන් acute kidney failure එකක් වෙන්න පුළුවන්. ඒක නිසා වියලි මිදි සහ මිදි වගේ ආහාර ඔබේ සුරතලාට කිසි විටකත් ලබා දෙන්න එපා. ඊළඟ ආහාරය තමයි මේ කැෆේන්. කැෆේන් අඩංගු තේ ඒ වගේම කෝපි වගේ ආහාර මෙයාලට දුන්නොත් මෙයාලගේ ස්නායු පද්ධතියේ සිදුවන අධික උත්තේජනය නිසා මොවුන්ගේ හෘද ස්පන්දනය ඒ වගේම රුධිර පීඩනය වැඩි වීමෙන් දරුණු අකර්මණ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පැය කිහිපයක් තුල මරණය වුණත් ඇති වෙන්න පුළුවන්. මොකද මේ කැෆේන් කියලා කියන්නේ මෙතිල් සැන්තීන් කියන රසායනික කාණ්ඩයට අයිති රසායනික ද්‍රව්‍යයක්. අපි පාවිච්චි කරන සමහර වේදනානාශක වලත් අන්තර්ගත වෙනවා. මොනම වෙලාවකවත් මේ කැෆේන් අඩංගු ආහාර ඔබේ සුරතලාට ලබා දෙන්න එපා. ඊළඟ ආහාරය තමයි සයිලිටෝල් අඩංගු ආහාර. සයිලිටෝල් කියලා කියන්නේ ගොඩක් අපි එදිනෙදා ආහාරයට ගන්න සීනි රහිත පැන් රස කාරකයක් විතර පාවිච්චි වෙන අපි පාවිච්චි කරන කැන්ඩි වල ටොෆි වල පාවිච්චි වෙන රසායනික ද්‍රව්‍යයක්. එතකොට මෙතනදී සුරතලාගේ අක්මාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මේ දරුණු ප්‍රහාරය නිසා මෙතනදී අක්මාව කර්මන්න වෙන්න පුළුවන්. සුරතලුන්ගේ ශරීරයට හැකියාවක් නැහැ මේ සයිලිටෝල් කියන රසායනික සංයෝගයේ සීනි නොවන ආහාරයක් විදිහට හඳුන ගන්න. මේ විදිහට සුරතලාගේ ශරීරය සයිලිටෝල් සීනි ආහාරයක් විදිහට අඳුරගෙන නිපදවන ඉතා අධික ඉන්සුලින් මට්ටම නිසා ශරීරයේ ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව පහළ යෑමක් සිද්ධ වෙනවා. ඒතර මේ ක්ෂණික පහළ යෑමක් නිසා පැය කිහිපයක් තුල අකර්මණ්‍යතාවයක් ඇති වෙලා මරණය වුණත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මතක තියාගන්න ඕන අපි පාවිච්චි කරන පැණි රස කෑම ටොපි වගේ දේවල් මොන වෙලාවකවත් ඔබේ සුරතලාට ලබා නොදෙන්න වග බලා ගන්න ඕන. ඊළඟ ආහාරය තමයි අවකාඩෝ අලිගැට පෙර. මේ අවකාඩෝ අලිගැට පෙරවල තියෙන පර්සින් කියන දිලිරනාශකය කියලා කියන්නේ සුරතලාගේ ශරීරය තුල අධික පාචන තත්ත්වයක් ඇති කරන්න පුළුවන් රසායනික සංයෝගයක්. ඒක නිසා කොයි වෙලේකවත් අලිගැට පෙර වගේ ආහාර ඔබේ සුරතලාට ලබා දෙන්න එපා. ඊළඟට කතා කරොත් කිරි සහිත ආහාර. ගොඩක් පූසෝ අපි දන්නවා කිරි බොන්න ආසයි. වගේම සුනකයොත් අපි දන්නවා ගොඩක් කිරි තියෙන ආහාර යෝගට් ඒ වගේ දේවල් වලට ආසයි. ඒත් මතක තියාගන්න ඕන මේ කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගය ජීර්ණය කරන්න අවශ්‍ය ලැක්ටේස් කියන එන්සයිම් මේ සුරතලාගේ ශරීරය තුල නැහැ. ඒතර මේක නිසා ගොඩක් වෙලාවට බඩ පිපීම, පාචනය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන කිරි සහිත ආහාර දෙනකොට. මොකද ගොඩක් සුරතලුන්ට මං ප්‍රායෝගිකව දන්නවා මේ කිරි සහිත ආහාර දුන්නට පස්සේ පාචන තත්ත්වයක් ඒ වගේ වමන තත්ත්වයක් ඇති වෙලා නැහැ. ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කියන තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඔබේ සුරතලාට කිරි සහිත ආහාරයක් ලබා දීලා පාචන තත්ත්වයක් හෝ ශරීර අසංකුලතාවයක් දකින්නට ලැබුණොත් ඔබ මතක තියාගන්න ඕන මොන වෙලාවකවත් කිරි සහිත ආහාරය වගේ සුරතලෙකුට ලබා නොදීමට වග බලා ගන්න. ඊළඟට අපි කතා කරමු ලුණු සහ ලුණු අධික ආහාරවල තියෙන බලපෑම. මොකද සුරතල් බලලන් ඒ වගේම සුරතල් සුනකයන් කියලා කියන්නේ ලුණු වලට ගොඩක් සංවේදී සත්ව කොටාශයක්. එතකොට මේ දෙන ලුණු නිසා ගොඩක් වෙලාවට මොළයේ සෛල ඉදිමීම ඒ වගේම වලිප්පුව වගේ තත්ත්වයක්, ශීසස් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒතර මේකටම තමයි සෝල් ටොක්සිසිටි කියලා කියන්නේ. ඒක නිසා ඔබ මතක තියාගන්න ඕන ඒ අදාළ ප්‍රමාණයෙන් ලුණු තියෙන ආහාර විතරක් ලබා දෙන්න. ඔබ කන වෙලාවට ඔබ පාවිච්චි කරන චිප්ස් වර්ග ලබා නොදෙන්න ඔබ වග බලා ගන්න ඕන.